සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද කියන්නේ ට්‍රේඩින් සම්බන්ධ පාඩමක් නෙමෙයි අරන් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ට්‍රේඩින් වලට අතිශයින්ම වැදගත් ඇප්ලිකේෂන් එකක් කියලා කිව්වොත් හරි මට හිතෙන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ මේක මේ ඩීප් ට්‍රේඩ්ස් ඔයගොල්ලෝ මේක ගැන දන්නවද? මේක අපි රෙජිස්ට්‍රේෂන් කරන්න අවස්ථාව දුන්න රෙජිස්ට්‍රේෂන් එක සඳහා කට්ටියට ජනවාරි 1 වෙනිදා 2026 අලුත් අවුරුදු උදාවක් කරන. නමුත් ඒක දුන්නේ කට්ටියට රෙජිස්ටර් වෙන්න විතරයි. තාම කිසිම කෙනෙකුගේ එකක් අප්‍රූවල් කරලා නැහැ. එහෙම වෙලා තියෙනවා නම් ඔයාලට ඊමේල් එකක් ඇවිල්ලා ඇති. නමුත් එහෙම තාම නැහැ. නමුත් අපි මේක මේ සතිය ඇතුළත, ඒ කියන්නේ දැන් අද දිනේ 6 වෙනිදා. 6 වෙනි අඟහරුවාදා ජනවාරි මාසේ. ඉතින් අපි මේක පළවෙනිදා රෙජිස්ටර් කරන්න අවස්ථාව දුන්නට මෙතෙක් අපි ඒකේ පොඩි වැඩ කරා. ඒකේ ටික දේවල් තව ඇඩ් කරන්න ඒවා එහෙම කරා. අපි මේක මේ සතියේ කියන්නේ අද 6 අඟහරුවාදානේ. මේකෙන් මම වීඩියෝ එක කරන මොහොත 6 වෙනිදා. එතකොට මේක 7 8 9 10 ඒ වගේ දවස් 4 ඇතුළත සාමාන්‍ය පිරිසකට approved way accounts රෙජිස්ටර් වෙලා ඉන්න කෙනෙක්. එතකොට ඔයා කොහොමද මේක MT5 එකට ලින්ක් කරගන්නේ? මේකේ මොනවද තියෙන දේවල්? ඒවා සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගේන්න තමයි කොහොමද මේක ලින්ක් කරගන්නේ, කොහොමද මේක බලන්නේ, කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ, කොහොමද ඔයාගේ රිස්ක් එක හදාගන්නේ, කොහොමද බිට් රේට් එක මේකේ බලන්නේ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් මේකේ පුළුවන්. මේක ඇත්තටම ට්‍රේඩින් ඔයා දාන ට්‍රේඩ් ජර්නල් කරගන්නවා, ඩේටා ට්‍රැක් කරගන්නවා, ඔයාගේ රිස්ක් එක මැනේජ් කරනවා, ඔයාගේ වින් රේට් එක පාලනය කරගන්න පුළුවන්, වින් රේට් එක බලා ගන්න පුළුවන්. ඒතකොට රිස්ක් රිවෝඩ් එක කොහොමද ඔයාගේ ඒ සම්බන්ධයෙන් ලොකු වැඩ ගොඩක් ඔයාලට කරගන්න පුළුවන් දෙයක් තමයි මේක. මොකෝ මේ ට්‍රේඩින් වලදී අතිශයින්ම වැදගත් කාරණා තමයි ඩේටා ඇනලයිස් කරගන්න. මේ ඩේටා එක අපි මේ ඉමෝෂනල් ට්‍රේඩ් කරන්න බෑ. අපි ට්‍රේඩ් කරන්නේ ඩේටා එක. අපිට හම්බ වෙන දත්ත එක තමයි අපි ට්‍රේඩ් කරන්නේ. එතකොට ඒ දත්ත කොහොමද තියෙන්නේ? කියන්නේ සමහර කට්ටිය ඉන්නවා සති දවස් 5ක් ට්‍රේඩ් කරාම සඳුදා සිකුරාදා දවස් දෙකේ එයාගේ ඕවරෝල් ලොස් එකක තියෙන්නේ. සඳුදා ඕවරෝල් ගත්තොත් මාස 6ක් 7ක් සඳුදා දවස්වල ලොස්. සිකුරාදා දවස්වලත් ලොස්. එතකොට එයාට පුළුවන් මේ දවස් ට්‍රේඩින් වලින් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න. එහෙම නැත්නම් එයා බලන කන්ෆර්මේෂන් පොඩ්ඩක් වැඩි කරලා බලන්න. ඒ වගේ. එතකොට ඒක බලන්න බෑ. ඔයා නිකන් ට්‍රේඩ් කර යනවා. ඔයා මේ විස්තරي දන්නේ නැතුව. ඉතින් එතකොට ඔයාට ඒක වැදගත් වෙනවා. තව ඉන්නව සමහර කොට්ටාසයක් බයි දාන ට්‍රේඩ් ලොස් වල වැඩි. සෙල් ට්‍රේඩ් තමයි එයාගේ සාර්ථක. ඒ ඩේටා ටික ට්‍රැක් කරගන්න පුළුවන්. තව සමහර පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ ට්‍රේඩ් එක දානවා TP 1යි කියන්නේ. TP 1යි. එතකොට ඒකට ගියොත් ගියා නැත්තම් නැහැ. TP එකක් ට්‍රේල් වෙවි උඩට යන එක මාරම වාසියක්. ඔයාගේ ලොකු ගේන් එකකට යනවා. TP එක මෙහෙම TP 3ක් තියෙනවා. පළවෙනි එක හිට් වුණා, හරි බ්‍රේක් ඉවර් වුණා. දෙවෙනි එක හිට් වුණා, හරි මෙතනට ආවා එන්ට්‍රිය. ඊට පස්සේ ගියා. ඉතින් ඒ වගේ ඒවා හදාගන්න පුළුවන්. ඒක වටිනවා. තවත් සමහර කොට්ටාසයක් ඉන්නවා ට්‍රේඩ් එක ගන්න මෙතනින් බයි එකක්. බයි එකක් ගන්නවා. TP එක මෙතන. SL එක මෙහි. ඉතින් මේවා කැල්කියුලේට් වෙලා දීලා තියෙනවා වින් රේට් එකත් එක්ක. ඔයාගේ RR එක හොඳද නැද්ද? ඒ විස්තර මේකේ තියෙන සේරම. ඉතින් MT5 එක ඔයාගේ ලින්ක් කරලා ඔයා ට්‍රේඩ් කරනකොට ඒ දේවල් සේරම ට්‍රැක් වෙනවා. ඔක්කොම ඔයාගේ මොන මාසෙද වැඩි. එතකොට ඔයා ට්‍රේඩ් කරාම ඒෂියන් සෙෂන් එකේද හොඳ? ලන්ඩන් එකේද? නිව්යෝර්ක් එකේද? ඔයාගේ ට්‍රේඩ් ගැන ඔයාට හිතා ගන්න බැරි විදිහේ ඩේටා ඇනලයිස් එකක් වෙනවා මේකේ.
මොකෝ මේක අර ෆැබි වැලන්ටිනි කියනවා වගේ තනි කරම ඩේටා එක යන ගමනක් මේ තියෙන්නේ. ඉතින් ඒක එතකොට අත්‍යවශ්‍ය වෙනවා අපිට මේ ඩේටා ට්‍රැක් කරගන්න එක. ඉතින් ඒකට හදපු එකක්. ඉතින් මේක මේ මාත් එක්ක වැඩ කරන කියන්නේ මගේ මාත් එක්ක ඉන්න මල්ලි කෙනෙක් තමයි මේක හැදුවේ, සුපිරි දක්ෂයෙක්. ඉතින් ඇත්තට මේක එයා මුලින් එයාගේ පාවිච්චියට විතරයි මේ හදාගෙන තිබුණේ. පාර මාත් එක්ක කතා කරලා ඉතින් මේක අපි පොඩ ඩිවෙලොප් කරා. අනිත් එක ඔයාලට පුළුවන් මේකේ අපි වැදගත් දෙයක් දාලා තිනවා. ඒ කියන්නේ මම ඉස්සරහට විස්තර කරනවා. ඔයා ට්‍රේඩ් කරනකොට මට මේ ළඟදී කතා කරා මල්ලි කෙනෙක් ඩොලර් 4500ක් ලොස් එක දවසේ. එක දවසේ. ඉතින් account එක පිටින්ම වොෂ්. හිතන්න එපා බොරුවක් කියලා. ඇත්තම ඇත්ත කතාවක් කියන්නේ. ගුරුවරෙක්. එයා සමහර මේ වීඩියෝ එක බලයි. එයා මම මුකුත් නමක් ගමක් සඳහන් කරන්නේ නැහැ. ඉතින් එයාට මේ ඇප් එකට ඕපන් වෙද්දි ඔයාගෙන් අහන ඔයා දවසට ඔයාගේ ලොස් එක ඔයා කීයක් වෙන්නද හදන්නේ? හිතන්නකෝ ඔයාගේ ඩොලර් 1000ක account එකක් තියෙන්නේ. ඔයා 100ට 30ක් 103ක් කියලා ගමු. 103ක් ලොස් වුණොත් ඔයාගේ සම්පූර්ණ account එකෙන් 101 ගානේ ට්‍රේඩ් වලට දාලා 103ක්. ඒ කියන්නේ 103යි 1000ට ඩොලර් 30ක් ඔයා ලොස් වුණොත් එදා දවසේ ඔයාට මෙතන දාන්න පුළුවන් ඔයාගේ රිස්ක් ලිමිට් එක කීයද කියලා. ඔයා දානවා 103ක් මේ ඇප් එක ඕපන් වෙද්දී. එතකොට ඔයා ඩොලර් 30ක් ලොස් වුණාම ඔටෝමැටිකලි ඔයාගේ MT5 එක ලොක් වෙනවා. ඔයාට එදා දවසේ ආයි ට්‍රේඩ් කරන්න බෑ. ඊට පස්සෙන්ද උදේ තමයි ඔයාට ආයි පුළුවන්. ඒක මේ ඔයාව පරිස්සම් කරන්න හදපු එකක්. නැත්තම් ඔයාට තේරෙන්නේ නැති මාකට් එකක් සම්බන්ධයෙන් එදා ඔයාට මේ මාකට් එක අඳුර ගන්න බෑ. නමුත් ඔයා ට්‍රේඩ් කළා සම්පූර්ණ account එකම නැති කරගන්න. ඉතින් එහෙම වෙන්නේ මේ වගේ එකක් පාවිච්චි කරාම. ඉතින් ඔයාට ඒක වාසියක් වේවි. ඉතින් අපි බලමු දැන් මේක කොහොමද රෙජිස්ටර් කරගන්නේ. දැන් මේක ඉන්ට්‍රෝ එකක් විදිහට මේ කෑල්ල මම දීලා තියෙන හැඳින්වීමක් විදිහට. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් මේක කොහොමද ඔයාගේ MT5 එකට ලින්ක් කරගන්නේ කියලා. ඔයාගේ MT5 එකට මේ Deep Trades කියන app එක software එක කොහොමද ඒක ලින්ක් කරගන්නේ කියන එක අපි බලමු. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන දේවල් ගැන අපි එකින් එක ඩෑෂ්බෝඩ් එක ඒ දේවල් ගැන අපි එකින් එක කතා කරමු. හොඳයි එහෙනම් මේක ලංකාවේ අලුත්ම වැඩක්. ලංකාවේ කොහෙවත් නැහැ. අනිත් එක මම දන්න විදිහට එකක් තියෙනවා ට්‍රේඩ්ස්ලා කියලා. ඉතින් තව මේක ෆ්‍රී එකක් තියෙනවා මේ මොකක්ද මට නම මතක නැහැ. myfxbook.com වගේ මත. නමුත් මේ වගේ data tracking එකක් නැහැ. නිකන් බොහොම බේසික් එකක් තියෙන්නේ. ඉතින් මේක ලංකාවේ අයට හම්බුණු හොඳ දෙයක්. ඒ කියන්නේ ට්‍රේඩින් ෆීල්ඩ් එකේ ලොකු පිම්මක් මේක ලංකාවට. මොකද ලංකාවේ මෙහෙම එකක් නැහැ. අනිත් එක මේකේ තියෙන වැදගත් දේ දැන් ඔයා මේක පාවිච්චි කරලා ඔයා කියන්න දැන් මගේ මෙන්ටර්ෂිප් එක කරන මල්ලිලා කිව්වා මේකට ඇඩ් කරන්න අර ෆැබියෝගේ වගේ තියෙනවා ෆැබියෝ එකට වීඩියෝ එක පෙන්නනවා එයාගේ ලොස් ට්‍රේඩ් මේ පැත්තේ කොච්චර ලොස්ද එයාගේ ඩොලර් ගාණත් එක්ක එයාගේ වින් කරපු ට්‍රේඩ් වල කොච්චර ගේන් එකක් තියෙනවද දැන් ෆැබියෝගේ මෙන්න මෙහෙම තියෙන්නේ ඒ කියන්නේ එයා ලොස් වෙලා තියෙන ගොඩක්. එයා ලොස් වෙලා තියෙනවා ට්‍රේඩ් වැඩිපුර වින් කරපුවට වඩා. හිතන්නකෝ එයා ලොස් එක තියෙනවා එයාගේ ට්‍රේඩ් වලින් ට්‍රේඩ් 50ක් ලොස් එයා. එයා වින් වෙලා තියෙන්නේ ට්‍රේඩ් 10යි. එයා වින් කරලා තියෙන්නේ ට්‍රේඩ් 10යි. නමුත් ඕවර්ऑල් එයා ඩොලර් 5000ක් විතර ප්‍රොෆිට්. ඇයි එහෙම වෙන්නේ? එයාගේ රිස්ක් එක බොහොම අඩුයි. එයාගේ රිවෝඩ් එක බොහොම වැඩි. ඉතින් මේ ඩේටා එකක් මේකේ තියෙනවා. ඔයා කොච්චර ප්‍රමාණයක් රිස්ක් කරනවද ඒකට ඔයාගේ රිවෝඩ් එක කොහොමද කියලා හම්බෙලා තියෙන්නේ. මොකද ලංකාවේ සමහර කට්ටිය ට්‍රේඩ් කරද්දී ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා මෙන්න මෙහි සෙල් එක මෙන්න TP එක. එකට
එකක්වත් නැහැ සමහර අයගේ RR එක. ඉතින් එහෙම වුණාම ඒක හරි භයානක තත්ත්වයක්. මොකද ට්‍රේඩ් 4ක් 5ක් විතර වින් කරලා එකක් ලොස් වුණොත් ඔයාගේ අර ඔක්කොම ලොස්. එහෙම ට්‍රේඩ් කරන්න බෑ. ඉතින් ඒ data ඔක්කොම track කරලා එකතු කරලා ඔයාට ඇනලයිස් කරලා හරිම ලේසි පහසු විදියට ඔයාගේ මේක අරගෙන දෙනවා. මේක ඔයගොල්ලන්ට මුල් මාසේ ෆ්‍රී. දෙවනි මාසේ අපි දැනට හිතන් ඉන්නේ ඒක ගැන මම හරියටම දන්නේ නැහැ. නමුත් මේක මොකක් හරි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තුනක ෂෙයා කරන කෙනෙකුට දෙවනි මාසෙත් ෆ්‍රී දෙන්න හිතාගෙන ඉන්නවා දැනට. ඒත් එක්කම මෙන්ටර්ෂිප් එකේ ඉන්න අයට මෙන්ටර්ෂිප් එක කරලා ඉන්න අයට මේක පිට දෙන ප්‍රයිස් එකට වඩා යම්කිසි මුදලක් අඩුවෙන් සහනයක්. ඒක ඉතින් අපේ කමියුනිටි එකේනේ. එහෙම දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි වැඩේ යන්නේ. නමුත් මේක මහා ලොකු ගාණක් වෙන එකක් නැහැ. මොකද අපි මේක සර්වර්ස් තුනකින් කවර් කරන සිංගප්පූර් සර්වර්ස් එකක් UK සහ USA කියන සර්වර්ස් තුනක්. ඒවලට අධික වියදමක් යනවා. මාසෙකට ඩොලර් 400කට එහා ප්‍රමාණයක් යනවා. මොකද මේකේ gold future market Nasdaq يعني future කියන්නේ real future market එක. ඒ data අපි අරගන්නවා. එතකොට BTC Ethereum ඒව පෙන්වනවා. ඒවල ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක forex කට්ටියට විතරක් නෙමෙයි crypto අයටත් එක ලෙස පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. නමුත් MT5 එක හරහා MT5 එක තමයි මේක ලින්ක් වෙන්නේ. Binance නෙමෙයි. MT5 එක through තමයි මේක යන්නේ. එතකොට සාමාන්‍යයෙන් 5000ක වගේ මුදලකට තමයි දැනට හිතන් ඉන්නේ. මම දන්නේ නැහැ කොහොම වෙනස් වෙයිද කියලා. මොකද මේවට යන කොස්ට් එක තාම ඒවා හරියටම ඇනලයිස් කරගෙන නැහැ. නිකන් දල අදහසක් විදිහට මම කිව්වේ දල අදහසක් විදිහට පුළුවන් තරම් අඩු මුදලකට දෙන්න බලනවා. එතකොට දෙවෙනි මාසෙත් ඔයාට අර විදිහකට ගන්න පුළුවන් වෙයි. එතකොට තුන්වෙනි මාසෙන් නම් තමයි බලන්නේ ඔයා මේක එතකම් පොඩ්ඩක් ඩිමෝ එක try කරලා බලන්න ඔයාට මේක වටිනවද කොහොමද කියලා. ඉතින් මේක අතිශයින් වැදගත්, අතිශයින් වටිනවා. ඉතින් අපි බලමු මේක කොහොමද සෙටප් කරගන්නේ කියලා. මොකද මේ ට්‍රේඩින් කරන ඕනම කෙනෙකුට තමන්ගේ අඩුපාඩු පේන්නේ නැහැ. ඒක පේනවා. ඒ data ටික එකතු කරලා මේකෙන් අපිට පෙන්නනවා අපේ වැරදි තැන්. අපේ අඟහරුවාද දවස හරි නැහැ. එක්ක සිකුරාදා දවස හරි නැහැ. අන්න ඒ විදිහට. ඉතින් මේක සෑහෙන වැදගත් වෙයි. ලංකාවේ ලොකු වෙනසක් සිදු වෙන දෙයක් වෙයි මේක කියලා මම විශ්වාස කරනවා. මොකද ට්‍රේඩර්ස්ලට මේක අතිශයින් වැදගත් හින්දා. අනිත් එක මේකේ තියෙන වටිනම දේ ඔයාට මේකෙන් මේක පාවිච්චි කරලා ඔයාට අපිට ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. අයියේ මෙන්න මේ දේ මේකේ තිබුණොත් හොඳයි. දැන් ඒ වගේම අපි තාම දාලා නැහැ ඩොලර් 1000ක account එකක් තියෙනවා. මම ඩොලර් 100 ප්‍රොෆිට් කරොත් මගේ account එක මට ඇති අදට. එතකොට ඔටෝමැටිකලි ලොක් වෙනවා. ඒක තාම මේකේ දාලා නැහැ. නමුත් ඔයාලට පුළුවන් එහෙම එකක් වට අවශ්‍ය නම් කියන්න. අපි ඒව බලලා අපිට පුළුවන් ඒව දාන්න. ඔයාට ඕන නම් මේක දාලා තියන්න පුළුවන්. ඇක්ටිව් කරලා. එහෙම නැත්නම් ඇක්ටිව් නැති විදිහට තියන්නත් පුළුවන්. ඇක්ටිව් හෝ ඇක්ටිව් නැති විදිහට. මොකද සමහර කට්ටිය මාකට් එකෙන් දෙන ප්‍රොෆිට් එක ගන්නවා. ඩොලර් 100ක් විතර ප්‍රොෆිට් වෙලා ආයි තව ඕවර් ට්‍රේඩ් කරන පාර. ඒ පාර මේකත් නැති කරලා අතිනුත් ලොස් වෙනවා. දැන් එදා ෆැබියෝ ඇවිල්ලා ලයිව් ට්‍රේඩ් කරා නිව්යෝක් සෙෂන් එකේ ඩොලර් 21000ක් වගේ වෙනකන් ගියා. ඊට පස්සේ ආයිත් එයා ලොස් වෙලා ඩොලර් 5000ක ප්‍රොෆිට් එකෙන් එයා නැවැත්තුවා. දැන් මොකක් හරි විදිහක් තිබුණා නම් ඩොලර් 20000 දී එයාට මං කියන්නේ යාට තියෙන්න ඕනේ නැහැ. ඒක ඔහු අතිදක්ෂයෙක්. නමුත් අපිට එහෙම එකක් මේකේ තිබුණොත් අර ඕවර් ට්‍රේඩ් කරලා මාකට් එකෙන් දීපු සල්ලි ආයිත් මාකට් එකට දෙන්නේ නැතුව අපිට ඒක සේව් කරගන්න පුළුවන්, ඉතිරි කරගන්න පුළුවන්. මොකද හෙට එතකොට අලුත් දවසක් අපිට අරක අපේ කැපිටල් එකට එකතු වෙලා තියෙනවා. ඒක වැදගත්. මොකද මම දන්නවා අත්දැකීමෙන් මාකට් එකෙන් හම්බෙන සල්ලි ඕවර් ට්‍රේඩ් කරොත් ආයිත් මාකට් එකටම අපට දෙන්න වෙනවා. අපි පරාද වෙනවා.
මොකද අපි හිතනවා දැන් මේ මාකට් එක මට හුරුයි ගන්න මෙහෙමයි කියලා අපි වැඩිපුර ඕවර් කොන්ෆිඩන්ස් එකක් එනවා තමන් ගැන. එතකොට එහෙම දෙයක් සිද්ධ වෙන්න පුළුවන් මේකෙන්. ඉතින් ওই විදිහට තමයි ඕකේ වැඩේ යන්නේ. ඉතින් මේ වගේ දෙයක් ඔයගොල්ලන්ට නොමිලේ පාවිච්චි කරලා දැනට බලා ගන්න මේකේ තියෙන කොහොමද ඔයාලට මේකේ තියෙන බෙනිෆිට් එක මේකේ තියෙන වාසිය මොනවද ඒවා කියලා බලා ගන්න. ඉතින් මේ වලින් ඔයාගේ ට්‍රේඩින් යම් කිසි මට්ටමකින් දශමයකින් හරි ඉහළට නංව ගන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තුව. හොඳයි එහෙනම් අපි යන් කොහොමද මේක MT5 ලින්ක් කරගන්නේ ඉන්ස්ටෝල් කරගන්න කියන එක බලන්න. හොඳයි.